අපිට පොඩි දෙයක් අමතක වුණා මේක කියන්න හොඳේ මේ අර මෙතන මේ ඉලෙක්ට්‍රොලයිසිස් වල වතුරේ සාමාන්‍යයෙන් මේ කන්ඩක්ටිවිටි ගන්න නැහැ හරිද? ඒ කියන්නේ පියෝ වෝටර් ආ කන්ඩක්ටිවිටි එකක්. ඒතකොට මේ කන්ඩක්ටිවිටි දෙන්න අපි මොකක් හරි දෙයක් දාන්න ඕනේ. මෙතන මේ අර රිසර්ච් එකේ පාවිච්චි කරලා H2SO4. ඒ කියන්නේ අර මෙයා රියැක්ට් නොකරනවා නම් හොඳයි. නෑ ඒකේ අර තව එකක් තියෙනවා මේ ඔක්සිකරණය වෙන්නේ ඔක්සිහරණය වෙන්නේ කවුද කියලා අඳුරගන්න හරිද? මේ ඔය SO4 NO3 වගේ ඒවා ඔක්සිකරණය වෙන්නේ නැහැ. හරිද? දැන් අපි මෙතන NaCl වගේ දැම්මොත් මේ පැත්තේ O2 නෙමෙයි Cl2 හැදෙන්නේ. එන්නේ ඒ ඒ වගේ කියන්නේ අරකට O2 වලට වඩා අඩු ශක්තියකින් Cl2 ඔක්සිකරණය වෙනවා. ඔව් එහෙනම් Cl2 තමයි හැදෙන්නේ. O2 හැදෙන්නේ. එතකොට මේ ඒ පැත්ත අර එතන හැම වෙලේම අර ප්‍රයොරිටි ලිස්ට් එකකට තමයි යන්නේ. අඩුම එක හැදිලා ඊට පස්සේ තමයි අනිත් එක. එතකොට මේ ඒකට හේතුව මේ අර අපි පොටෙන්ෂල් වශයෙන් ගත්තොත් O2 දෙන්නේ මේ ඒ කියන්නේ ඒකේ රිඩක්ෂන් පොටෙන්ෂල් එක even more more than that of fluorine. ඒ කියන්නේ ඒතර even more ඒ කියන්නේ ෆ්ලෝරින් වල ඔක්සිජන් වලට අඩු වෙන්නේ. ඔය ප්‍රයොරිටි ලිස්ට් එකකින් හින්දානේ ඔය සෝඩියම් හැම නිස්සාරණය කරන්න අපි විලීන ලවණ ගන්න. වෙන මොකක් හරි ඔප්ෂන් එකක් තියෙනවා නම් අමාරු එක කරන්නේ නැහැ නේ. එතකොට මේ පැත්තට මේ returning to this මෙතන පොසිටිව් එකට අපි ගන්න ඕන කොපර්. හරිද? අපි මෙතන කරන්නේ කොපර් ප්ලේට් කරනවා අයන්. අපි සොලියුෂන් එක ගන්නේ කොපර් සල්ෆේට්. එතකොට දැන් මේ පැත්ත නෙගටිව් නේ. මේ පැත්ත නෙගටිව් හින්දා ඔය එහෙම කැතෝඩේ හින්දා මෙතන එන කොපර් අයන ඇවිල්ලා කොපර් ධන අයන ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රෝන අරන් උදාසීන වෙනවා මෙතන කොපර් විදිහට තැම්පත් වෙනවා. මෙතන ධන හින්දා එතන එන කොපර් 2+ වෙලා ඉලෙක්ට්‍රෝන දෙයක් යනවා මේක. කොපර් තහඩුව දිය වෙනවා. කොපර් තහඩුව එන්න දියනවා. මේක පොඩ්ඩක් නෝටිසබලි දිය වෙනවා සාමාන්‍ය හොඳ කරන්ට් එකක් දුන්නොත්. මේ ඒ වගේම කොපර් 2+ මේ තමයි මේ සොලියුෂන් එකේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. කොපර් සල්ෆේට් එක. තේරෙනවද? අපිට දැන් මෙහෙම කරා දැන් අපි මේ මෙතන කොපර් දහඩුවක් වෙනකොට අපි මෙතන නිකන් ග්‍රැෆයිට් කුරක් වගේ දාලා මේක කරොත් ඕකේ නේ හිතන් ග්‍රැෆයිට් කුරක් වගේ තමයි. ඒතකොට දැන් මෙයාට ඔව් ඒතකොට මේ කොපර් තව දිය වෙලා මෙතනට එන්න යන්නේ. ඒතකොට කොපර් සල්ෆේට් සොලියුෂන් එකේ මේක අඩු වෙනවා එන්නේ. ඒතකොට මේ ටික වෙලාවක් යද්දි මේක වැඩෙනු කරලා කලර් එකත් අඩු වෙනවා. අර ඔබ්සර්වේෂන්ස් ලියන්න Yeah, I had a video about that, man. Like, I don't know if I had it. I'll try to send again. Man. This is like the most crude method you can make H2SO4. ඔය copper අපි තැම්පත් කරනවා. අනිත් පැත්තේ දාන්නේ graphite electrode එකක්. ඕකේ අන්තිමට පාට නැති වෙලා තනිකර clear solution එකක් එනවා. H2SO4. Yeah. ඕනේ. Yeah, I get that. මොකද H+ sulfate වෙන්නේ. මට හොඳ ඉස්සර එක මේ පොඩි time lapse video එකක් වගේ තිබුණ මම හම්බුණා. එතකොට මේ සල්ෆියරික් ඇසිඩ් එක අපිට කන්සන්ට්‍රේට් කරලා ගන්න බලන්න. පුළුවන් ඕකච්චර මේ efficient නෑ. ඒ කියන්නේ මාර time එකක් යනවා ඕකේ ඔක්කොම අයින් කරලා. I think මේක ලොකු කමක් ඕන. graphite electrode එක platinum තරම් clean නැහැ. graphite electrode එක මේ flakes කැඩෙනවා. එච්චර clean මේකක් ගන්න බෑ. ඉතින් ඒක අර එනම crude method එක. We too poor for that. ඊට වඩා ඉතින් සල්ලි දීලා ගන්නේ මාරලා like saves time. You can get it as battery acid නේ. Yeah, ඒක තමයි. But yeah, again ඒකේ අර හොඳට බලා ගන්න පුළුවන් මේ color change එක. මට ආසයි මේ හයිඩ්‍රජන් සෙල් එකක් හදන්න ඕනේ. මේ I think I'll consider that මේ ඒ වලින් පස්සේ ඒ කියන්නේ මේ
I tried halfway. මේකට ගන්න ඕනේ මේ මම මේ ෆෝන් charger ලේසි මේක නෙමෙයි අර සාමාන්‍ය 12 volt වගේ output එකක් කරන් මෙතනින් laptop charger එකක් ඔය something like that Yeah. laptop charger 19 වගේ එන කමන්නේ මේ එහෙම අරන් මෙතනට මේක electrolyte එකට හොඳයි කියනවා මේ KOH ඒක දාලා ඊට පස්සේ electrodes කීපයක් දානවා මේ ඒකේ efficiency එක වැඩි කරන්න මොකද අපි කිව්වට අර potential එක වෙනස් වෙන්නේ නැති වුණාට electrodes කීපයක් දැමීමෙන් අර ඒකෙන් අර පෘෂ්ඨ වර්ග වල වැඩි. හරිද එතකොට කරන්ට් එක වැඩි ගන්න එතකොට මේ එහෙම කරලා මේ I think we can make hydrogen at like a decent rate and have fun with it. Yeah. Hydrogen හදන්න හොඳ يعني sodium hydroxide පාවිච්චි කරන්න පුළුවන්. Like that's the method I use to make hydrogen. Like better than sodium chloride. يعني ලුණු potassium hydroxide හොඳ මේක. Drain cleaner. Any electrolysis ඔය මේ ඔය copper sulfate ද්‍රාවණයක් මොන්නේ ඔය වැඩේට මේ electroplating වලට like something very easy you can use is artificial vinegar. ඒතකොට මොකද? ඒ කියන්නේ අපි මුලින් මේ copper plates දෙකක් දාලා copper ions දිය කරනවා vinegar solution එක. okay. ඒකට copper acetate විදියට. ඒ කියන්නේ copper acetate. ඒක හොඳයි එතන. මම copper වලට කරේ නෑ මම nickel වලට කරා මම ගාව nickel solution එකක් තිබුණේ නෑ nickel acetate එකක් හදලා දෙන්න. ඒක මේ it's very I don't know it's decent for doing. ඔයගේ අර එහෙර users ටිකක් තියෙනවා electrolysis. electrochemical cells නම් අපේ කියන්නේ දිනදා ජීවිතේ අපිට එහෙම එකක් හදන්න වෙන්නේ නැහැ මොකද අපිට කරන්ට් එක ජෙනරේට් කරන ඕන තරම් විදි තියෙනවා electroplating and electrolysis not very like interesting to do. ඔයාලා නිකන් දැනගෙන ඉන්නම් දේවල් තමයි අපේ කාර් බැටරි ඊට පස්සේ ටෝච් බැටරි ඒ ඔක්කොම ගත්තම ඒ ඔක්කොම electrochemical cells. ඒ කියන්නේ ඒ වල charge එකක් store වෙන්නේ නැහැ. ඒ වෙලට charge එකක් හදලා දෙනවා විතරයි. Chemical energy, electrical energy. Yep. එතකොට මේක හරි. 2025 මේක propane වල මේක. ඒක නම් ටිකක් සෙල් එකක් නේ. ඊට කලින් අපි අර මේක පොඩ්ඩක් කියන්න ඕනේ. අර cells දෙකක් තියෙනකොට මොකක්ද වෙන්නේ කියලා? අන්න ඒ ටික ඒ cells දෙකක් තියෙන පොඩි මේ ගානක් ගත්තා නේද? 2022 I think 22 නේ බලන්න පොඩි. ඊළඟට අපි ඒක කරලා ඉවරයක් කරමු එහෙනම්. Yeah. 2022 here we come. ඒක තව පොඩ්ඩක් ඉගෙනන් දේවල් දෙයක්. ඕක මට මේ කොහොමද අර අනිත් පාර්ට්ස් අහුවෙන්නේ ගණන් හදනකොට තමයි. හරිද? මේ මෙතන අර full coverage එකක් කරනවා නේද? No, I think you can go so far with only theory. නෑ මම මේ කියන්නේ මේ මුන්ටත් අර උන් දැන් ගණන් හදද්දී ඇති වෙන ප්‍රශ්න මේ group එකට නම් දාන්න බලන්න එතකොට අපි කියන්නේ. ඒක තමයි. කියන්නේ ඕක දැන් theory මොකද දැන් theory කිව්වම අර දැන් අපි එහෙම we are not professional teachers නේ අපිට එහෙම මතක් වෙන්නේ නැහැ ගන්නන්න ඕන හැමදේම. ඒක තමයි අර අපි මැදින් එක සැරේට මේ වෙනවා. propane 2020 propane එක 2022 එතකොට 2021 වෙන්නේ නැති අරගෙන බලන්න මටත් මතක ඩබල් සෙල් එකක් තිබ්බා ඔය ඩබල් සෙල් එකක් තිබුණා මේ මං නිකන් හිතුවේ අපි මේක YouTube unlisted නැතුව නිකන් පොදුවේ දාමුද yeah like anyone can watch it නිකන් කියන්නේ yeah I think like ඔය zoom බලනකොට වඩා YouTube බලන ලේසි නේද ටික දිග හින්දා ඔව් නෑ එක්ක අපිට drive දාන්න බලන්න නැත්නම් YouTube unlisted දාන්න බලන්න unlisted කියන්නේ link එක තියෙන ඔව් කියන්නේ අපි link එක දුන්නා බලන්න නෑ මං හිතුවේ එහෙම නැත්නම් public එකට දාන්න like ඉතින් අවුලක් නෑ අපි එහෙම ප්‍රොමෝට් කරන්නේ ඉතින් බලන්න
ඒක අවුලක් නැහැ. We had the channel right, one for the Obsidian. ඔව් නෑ මගේ channel එකේ subscribers වලියක් ඉන්නවා මම කාලෙකින් බලලත් නෑ. Yeah, I mean, whatever. Yeah, I think I have 30 or 40 odd subscribers. අන්න හම්බුණා බඩු. මේකේ මේ ඒකක් අමාරුයි. හරිද? ඒ හින්දා ඒකේ ලොකු ගොඩක් දේවල් අහලා නැහැ. තේරුණා? ප්‍රශ්නේ කෙටි. ඒක ප්‍රශ්නේ අමාරුයි. මාකටිං ස්කීම් එකක් හොයාගෙන මම තියෙනවා. Yes, මේක තමයි මේ අර ඉලෙක්ට්‍රෝ වල තියෙන යන් හොඳ Holy Grail අමාරු එක. ලෙවල් එක ප්‍රශ්න. The Holy Grail. ඔය type එක තමයි අමිලගේ paper වල දෙන ඒවා. අර Yeah. we need to find The anode average cathode. අපිට මේක ඔය ටික හොයා ගන්න ඕන. ඕක කියන්නේ නෝම දන්න ඒ කියන්නේ බැරි නැහැ. එහෙම නොදන්න තියරියක් නැහැ ඕකේ. මේ දෙක්කර මෙහෙම අර මේක දැන් මට ආවත් දෙවෙලේ කරන්න මම පොඩ්ඩක් බය වෙනවා මේක කරලා නැත්තම් කලින් Yeah. මොකද like one thing is අර දැන් අපි මෙහෙමයක් කරලම නැත්තම් කලින් අර අපිට උත්තරයක් ආවත් දැන් confident නැහැ වගේ මේක මෙහෙම වෙන විදිහකට okay let's tackle this මේක tackle කරලා යන්න අද දවසේ මට සතුටින් මේ නිමා කරන්න පුළුවන් මට We gotta end with the win, man. හේතු දක්වමින් LMN ලෝහ තුන ඒවායේ ඔක්සිහාරක හැකියාව වැඩි වෙන පිළිවෙලට sorry we need to read this ඔබට LMN යන ලෝහ කූරු තුනක්ද L2+ මේ M2+ N2+ ඔක්කොම 1 mole per decimeter යන ද්‍රාවණ තුනද සපයා ඇත N ලෝහය M2+ ද්‍රාවණයේ ගිල්වුව විට M2+ M බවට ඔක්සිහරණය වෙනවා now let's see මේක පොඩ්ඩක් අඳගන්න පොඩක් ඉලෙක්ට්‍රෝඩ අවස්ථා තුන වගේ අඳින්න. N ලෝහය M2+ වල ගිල්ලුම්. N ලෝහය දානවා M2+. M2+ දැන් මම මොකද වෙන්නේ M2+ M2+ M වෙනවා. බවට ඔක්සිහරණය ඒ කියන්නේ මේ දෙන්න අතරින් M2+ M වෙන්න කැමති. ඔව් M2+ M වෙන්න කැමති. N කැමති මේ N2+ වෙන්න. I know, yeah. එතකොට දැන් N මෙයාව ඔක්සිහරණය කරලා දෙනවා. දෙන්න. Yeah. එතකොට N වල ඔක්සිහාරක හැකියාව වැඩි මේ M ට වඩා. which we know. ඊට පස්සේ දැන් කියලා දෙනවා. N L+ ද්‍රාවණය දිරට L+ L බවට ඔක්සිහරණය නොවේ. එතකොට අපි get a different color L+ L2+ මේ වලෙන් දැන් මෙයා මේ ඔක්සිහරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ L2+ ඒ විදිහට ඉන්න කැමති. L2+ කැමති මේ විදිහට. they are both satisfied. ඒ කියන්නේ මේ N වල ඔක්සිහාරක හැකියාව මෙයාට වඩා වැඩි නැහැ. මෙයාට බෑ. එතකොට L වල ඔක්සිහාරක හැකියාව ඊටත් වඩා වැඩි. ඒ අර ඩොමිනන්ට් සබ් කතාව ඔතනට ගැලපෙනවානේ. මේක මේ N එක තැනක ඩොමිනන්ට්. මේක මේ පොතේ කියලා තියෙන විදිය පොතේ නෙමෙයි මේ මාකට් ස්කීම් එකේ කියලා දෙන විදිය මම මෙතන දාන්නම්. මේ මාකට් follow market schemes always. මම කියලා දෙනවා මේක සංසිද්ධ වෙයි මේක සංසිද්ධ නොවේ මේ දෙකකින් අර මේ විදියට අරන් තියෙනවා ඊට පස්සේ ෆයිනලි මේක දාලා දෙන ලකුණු 15යි. ඕක මේ අර ඕක රියල් ලයිෆ් සිටුේෂන් ගන්න අර මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ ඇණයක් දැම්මම මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ ඇණයක් දැම්මම ටික වෙලාවක් යද්දි මේ ඒක නිල් පාට නැති වෙලා ඒක නිකන් අර කැත මේ පිස් පාටක් වගේ වෙනවා පිස් මේ පී මේ චූ පාටක් වගේ වෙනවා that's because Fe ඒක මේ ඒක يعني යූස් එකක් අර ඔය අන්ඩර්වෝටර් මේ පයිප්ස් එහෙම ඒකට මේ මැග්නීසියම් වගේ ඒවා නිකන් බ්ලොක්ස් ඒ කියන්නේ මේ අපි වෙන ඒක ප්‍රොටෙක්ට් කරන්න ඕන නම් මේ මෙටල් එක කැතෝඩ් එකක් කරලා. yeah
එතකොට ඒ කැතෝඩ් එකක් හින්දා ඒක අද ඔක්සිඩයිස් මේ වෙන්නේ ඒක රිඩියුස් O වෙනවා. level වල ඔය පරීක්ෂණ එහෙන ඉන් ඩීටේල් අපිට තිබ්බා. yeah. I අර feel ජෙලි වල ඇන එක්තරා දෙකක් විදියකට බස්සලා මේ පිනොක්තලීන් එක්ක ඔව් එහෙම එක්තරා විදියකට රෝස oral පාට වෙනවා. science was more මට හිතෙනවා oral science syllabus එක නිකන් A level syllabus එකට නිකන් well planned syllabus එකක් කියලා. ඔව් ඒකෙම ඒ කියන්නේ ඒ යූසර්ස් ටික මට තාම මතකයි ඒ ටික එහෙන කියන්නේ මාර හොඳ ටිකක් තිබ්බා මේ ඒ කියන්නේ අර ඒ පරීක්ෂණේ I think that was the most complex experiment we had. කෙලින් එකක මේ පොටෑසියම් ෆෙරිසයනයිඩ් අවශ්‍ය වෙන එකක් තිබ්බා. yeah, yeah. එතකොට මම මට පොටෑසියම් මතක නැහැ ඒක. ෆෙරිසයනයිඩ් ඔය මේක හරියට. යන්න ඕන oral science workshop එක පැත්තේ. ලබාවදී ඔය ටික ඉගෙන. එතකොට ඔක්සි කාරක හැකියාව වැඩි වෙන පිළිවෙලට ලිව්වොත් මේක අනිත් පැත්ත වගේ. ඒක අහලා නැහැ නිකන් දැනගන්න. Okay, this works. එතකොට මේ කොටස හරි. L2 plus A equals cell solid ඉලෙක්ට්‍රෝඩය හා අනික් ඉලෙක්ට්‍රෝඩ දෙකින් එක් එක් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කර සාධන ලද විද්‍යුත් රසායනික කෝෂ දෙකෙහි විද්‍යුත් ගාමක බලයන් 0.30 වෝල්ට් සහ 0.1 1.2 1.10 වෝල්ට් වේ. මෙම තොරතුරු හා ඉහත එක සඳහා ඔබගේ පිළිතුරු භාවිතින් M2+ මේවල මේව ගණනය කරන්න කියලා. එතකොට දැන් අපි මේක අඳගමු. L2+ මේක නේද අපි ස්ටෑන්ඩඩ් එකේ දෙද්දි තියෙනවනේ. දැන් මෙතන අපි කරන්නේ අර ස්ටෑන්ඩඩ් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එක වෙනකොට නිකන් මේ ස්ටෑන්ඩඩ් L ඉලෙක්ට්‍රෝඩ් එකකින් මෙෂර් කරනවා. තේන්න. ඒ කියන්නේ we just change the standard. එතකොට මේකට සාපේක්ෂව කියනවා මේ M එක 0.3 වෝල්ට්. නෑ M එක නෙවෙයි දෙක දීලා තියෙන අපිට we need to figure out. ඔව් මේ දෙක අතර වෙනස මේ 0.3 වෝල්ට්. එතකොට මේ නෑ දෙක හැම කියන්නේ ඒ 0.3 කියලා නෑ ඒ තියෙන්නේ whatever it is. හරි ඉතින් ඒ එකක් what ඒ කියන්නේ M හරි N හරි කියලා තියෙන්නේ. ඕනේ පිළිවෙලින් කියලා නෑ. නෑ. එතකොට දැන් අපි නිකන් හිතුවොත් එළුයි n අතර තියෙන වෙනසද වැඩි එළුයි m අතර තියෙන වෙනසද? ඕක මේ අර සංඛ්‍යා රේඛාවෙන් හිතන්න ටික. ඔව්. වැඩි වෙනසක් තියෙන්නේ නේ එළුයි m අතරනේ. yeah. එතකොට මේ මේක කියලා දෙන්නේ වැඩිම E සෙල්ලගේ L2+ A/L solid electrode සහ M2+ A/M solid electrode අතර වේ. ඒක නිකන් ඒක ලියනකොට ලකුණු දීලා තියෙනවා. අඩුම E සෙල්ලගේ මේකයි අතර වේ කියලා දෙනවා. එතකොට අපි මෙහෙම ලියනවා. E M2+ නෑ මම ස්ටේට්ස් ලියන්නේ නැහැ හොඳේ මේ. කවන්න ලියමු. රින මේ මෙතන දැන් මේ දෙක අතර කැතොබඩේ මොකක්ද කියලා කියන්නේ? කැතෝඩය කියන්නේ ඔක්සිහරණය වෙන එකනේ. ඔක්සිහරණය වෙන ඔක්සිහාරක බලය අඩු එකනේ. එතකොට ඒක පටලවා ගන්න එපා. හොඳේ මෙතන දෙන ඔක්සිහාරක බලය කියන්නේ ඔක්සිහාරක බලය වැඩි එක කෙනා ඔක්සිකරණය වෙන ප්‍රවණතාවයද? හාරකයි හරණයයි කතා දෙක. ඔව්. එතකොට දැන් මෙයා වෙන්නේ ඇනෝඩ් එක මෙයා වෙන්නේ කැතෝඩ් එක. එතකොට මේකෙන් අපි අඩු කරනවා. මේ ස්ටෑන්ඩඩ් වැලියුස් තියෙන්නේ. ඕනේ. ඔව් ස්ටෑන්ඩඩ්. yeah. ස්ටෑන්ඩඩ් තමයි. 2 + 6 L solid which is equal to 1.1.
අපිට L ගේ ස්ටෑන්ඩඩ් වෝල්ටේජ් දීලා. එතකොට මම මේක මේවා ලියන්න ගියම් පණ යන නේද මම ඔක්කොම ලියන්නේ නැහැ දැන්. ඔයාලට තේරෙනවද දැන් මේක අපිට මෙයාගේ වැලියු එක අපිට දීලා තියෙනවා මේ කීයද දීලා තියෙන්නේ 0.5ද 0.8 -0.8 -0.80 කියලා. එතකොට දැන් තියෙන්නේ මෙතන මේ ටික මේ උඩ යලා මාරු ගන්න එතකොට මෙයාගේ මේ වැලියු එක එනවා අපිට මේ 0.5 නේ. නෑ 0.3 නේ. 0.3 තියලා ගියා. 0.30 yeah. මෙයාගේ නවා මේ -0.5 කියලා. හරි බලමු බලන්න. yeah වැලියු සරි. එතකොට ඔය දෙක තමයි වැදගත් කොටස. ඔතන පැටලුනොත් එහෙම ඉවරයි. ඔය ඒක බෑ. පටලවා ගන්න එපා ඉතින් අය කියලා මම. නෑ ඒක ඉතින් ඒක දෙන ටයිම් එකෙන් හැමීට හිතලා ගන්න. මේ ඕඩ් එක පැටලුනොත් කියලා වෙනයි. ඔව් ඒක තමයි. පරිස්සමෙන් හිතලා ගන්න ඕනේ. ඒතකොට ඉතුරු ටිකක් මේ වගේ අඳ ගන්න පුළුවන් නම් කමක් නෑ පොඩ්ඩක්. නිකන් කටුවට ගොල්ලෝ අඳ ගන්න. ඔව් නෑ අඳලා මේ ලියාගෙන මොකද දැන් ඔයාලට යන මේ ප්‍රශ්නේ ගොඩක් කොටස් නැහැ. අර තියෙන ටික හරියට කරගන්නයි ඕන. ඒක තමයි වැඩි මෙතන පාර්ට් එකක් තියෙන්නේ. අර නිකන් හිට් ඕ මිස් වගේ තමයි. එතකොට මේකේ මේ ප්‍රශ්නේ සෙකන්ඩ් කොටස සාමාන්‍යයෙන් පොඩි. ඒ හින්දා අර ඒකට ලොකු වෙලාවක් කියන්නේ නැහැ නේ. එහෙනම් මේක පොඩ්ඩක් වෙලාව අරගත්තට කමක් නැහැ. මම නම් මේකේ සෙකන්ඩ් කොටස මුලින් කරලා ඉන්නේ. ලේසිනේ. I mean මම ඔක කොහොමද ඉලෙක්ට්‍රෝ එක කරන මට සමහරවිට ඉලෙක්ට්‍රෝ එකට අඩුවෙන් ටයිම් යන්නේ අරකට වඩා. ඕකේ. ඒක එතන තත්ත්වය සහ එක එක්කෙනාගේ personal preferences මත ඉතින්. නෑ කවුද? ඔබට දැන් මේ ටික හරියි. දැන් තියෙනවා මෙතන අර මේක අපි මේක ඇත්තටම මේක ගන්න. තාම කෝෂයක් හැදුවේ නෑනේ අපි. තාම අපි මේ තියරි යන්නේ. ඔබට පහත සඳහන් සැකසුම් සපයා ඇති අතර එහි L සහ N ලෝහ කූරු දෙක අතර විභවමානයක් P සම්බන්ධ කර ඇත. එතකොට මේ P කියන වෝල්ට් මීටරය. විභවමානයේ පාඩංගේ ගන්න එක. කහින් මේ ගෙඩියනවා වගේ ඒ මාල් දෙනවා නිකන්. අර නලව ඉන්නේ ඇනෝඩේ මොකද්ද? කැතෝඩේ මොකද්ද? කැතෝඩ ප්‍රතික්‍රියාව වෙන ඇනෝඩ ප්‍රතික්‍රියාව. විභවමානයේ පාඩංගේ ගණන් කරපන්. ඒකට මේ අර ඉස්සර 2000 සෙරා 90s සෙරා වල ප්‍රශ්නේ වගේ. ඒ කියන්නේ කෙලින්ම ප්‍රශ්නේ කොටස් කීවේ දෙන්නේ. ඒ වලට අර හදන්න තියෙනවා. ඒ කියන්නේ මේ අර ඔය මැකැනික්ස් ක්වෙස්චන්ස් එහෙම තනිකර එක සැරේට මොකක් හරි නිකන් අහනවා මොකක් හරි නියමයක් තමයි. සමහර ඒවා ගණන් හදන්නත් නැහැ නේ එක්ස්ප්‍රෙෂන් සියර් ඩිරයිව් කරන විතරයි. ඔව් එක්ස්ප්‍රෙෂන් එක ගන්න තියෙන්නේ. මේ ඒක මොකුත් නැහැ. අපි අර වේරියබල්ස් උත් අපිම දාගන්න ඕනේ. මේ අපි ඩිසයිඩ් කරලා අපි බිල්ඩ් අප් කරලා අන්තිම උත්තරේ ගන්න. හදලා හරිද වැරදිද කියලා දන්නේ නැහැ කවුරු. නෑ ඒක පොඩ්ඩක් කවුල් හින්දා වෙන්නත් දැන් අර කොටස් වලට කඩලා තියෙනවා. ඔව් ඒක අර එන අපි ඒකට එන ඕගනයිසින් ස්කිල් එකකුත් ඕනේ. පොඩි ගණන් වලට තමයි අතරම බය වෙන්න. ඔව් ප්‍රශ්නේ දිගයි නම් ඇත්තටම ඒ කියන්නේ ලකුණු ගන්න ලේසි. මොකද එකක් වැරදුනත් අර ඒක අනිත් එක අපිට පාත් එක පෙන්නනවා. අපිට කන්ෆිඩන්ස් එක තියෙනවා අපි යන්නේ හරි පාත් එකේ. විභවමානයේ පාඩංගේ ගන්න එක. එතකොට දැන් අපි මුලින් මෙතන කැතෝඩ යනකොට හොයාගන්නේ. L සහ M අතර කැතෝඩේ මොකද්ද? අපි දැන් මේ වල පොටෙන්ෂියල්ස් හොයාගෙන තියෙනවා. L වල අපි දිවුවා -80. M වල +30. එතකොට මේක ඇනෝඩේ. මේක M කැතෝඩ්. ඊට පස්සේ M සහ N අතර කැතෝඩේ මොකක්ද? M වල +30 M කැතෝඩ් minus ඇනෝඩේ. ඔව්.
එතකොට n නෝඩ් කැතෝඩ්. එතකොට දැන් අපි දන්නවා මේ විද්‍යුත් මේ රසායන කෝෂයක කැතෝඩ් කියන්නේ ධනාත්මක. අනෝඩ් කියන්නේ ඍණාත්මක. එතකොට මේකේ ධනාත්මක තමයි මේ. ඕකේ. මේ ධනට ධනස. මේ දෙක දෙපැත්ත කරනවා කියන්නේ. එතකොට අවුලක් නැද්ද දැන් ටික කැන්සල් වෙනවා වගේ නේද? හරි දෙක කැන්සල් වෙනවා. ඒක ඩිස්ට්‍රක්ටිව් ඉන්ටර්ෆියරන්ස් කැන්සල් වෙනවා බං. සමාන නේ. දේවතල් ඩිස්ට්‍රක්ටිව් ඉන්ටර්ෆියරන්ස් වල මොකද කියන්නේ? විනාශකාරී නිරෝධ. ඒ වගේ තියෙන නැත්නම් එතනද? හරි දැන් මේ දෙකම සමාන නැහැ. එකක් බලවත්. බලවත් එක්කෙනා අනිත් එක්කෙනාව ඕවර් පවර් කරගෙන දැන් බලවත් එක්කෙනා අනිත් එක්කෙනාව මේ විද්‍යුත් විච්ඡේදන කෝෂයක් බවට පත් කරනවා. කොටින් බලුවා. එතකොට දැන් මෙතන ප්‍රබලයා දුබලයා මැඩ පවත්වාගෙන නැගී සිටිනවා. දැන් දුබලයා ප්‍රබලයා හොයාගන්නේ කොහොමද? මේ දෙකේ පොටෙන්ෂියල්ස් අපි හොයනවා. එතකොට මේ අපිට මේකේ පොටෙන්ෂියල් එක හොයන්න බලන්න L සහ M තියෙන එකේ මේ මම ඔක්කොම ස්ටෙප්ස් ලියන්නේ නැහැ. දැන් ඔයාලට පුළුවන් නේද? 1.10 වෝල්ට් කියලා. ඒක මේ පැත්තට තියෙනවා. මේ ඕකේ මේ අර පරිපතේ පොඩ්ඩක් අඳින්න මේ සංකේත වලින්. I think that's better for visualizing. මේක ලියන්න ක්‍රම දෙකක් තියෙනවා. හරිද? විභවමාන පාඩම් ගෙවන්න. එක්වර මේ එකින් එකට ඉලෙක්ට්‍රෝඩ්ස් ලියලා කරන්න බලන්න. නැත්නම් මේ සෙල්ස් දෙක වෙන වෙනම හොයලා කරන්න බලන්න. මම නම් රෙකමෙන්ඩ් දෙක කරනවා. වෙනම ගන්න එක ලේසි නේ. ඔව් වැරදෙන්න තියෙනවා. මොකද මේකේ සයින් එකක් පැටලිච්ච ගමන් ඉවරයි. මේකේ 1.10 හරි නේද? මට වැරදුන්නේ නැහැ නේ. Yeah, 1.10. මෙයා ගෙනවා මේ 0.8 නේද? 1.10 කියන්නේ මේ දෙකේ වෙනස නේද? ඔව් හරි. මේ ඒක මෙයා දීලා තියෙනවනේ. ඔව් නෑ මේක point. මෙයාට ආ. මේ දෙකේ වෙනස තමයි අනිත් එක. එතකොට මෙතන එනවා මේ .80 වෝල්ට්. එතකොට ඒ E naught of cell 2. එතකොට මේ දෙකේ මේ ඩිෆරන්ස් එක තමයි මේ ඩිෆරන්ස් එක නෙමෙයි. ඒ කියන්නේ අපි සයින්ස් එක ලියනවා නම් මේ දෙකේ සම් එක කියන්නේ. E naught මේ P ගලින් P සමානයි E naught cell 1 plus E naught cell 2. only problem is මේ දෙක තියෙන්නේ directions එක කර. ඒතර එකක් අපි මයිනස් විදියට ගන්න. P naught එනවා මේ 0.30 වෝල්ට් එක. එතකොට මේ ඒක තමයි විභවමානයේ පාඩම්කේ. Yeah, that's correct. Yeah. ඊට පස්සේ ලියන්න කියලා තියෙනවා මේ ලියපු ස්පෙෂල් විදියක් නැහැ නේ නිකම්ම ඒගොල්ලොත් තරම් තියන්නේ දෙක වෙන වෙන. ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ නම් තියන්නේ මම ඒක දාන්නම්. කොහොම තමයි හැබැයි ඒගොල්ලෝ E not cell E not 1 වෙනම කැල්කියුලේට් කරලා නැහැ එතනම කැල්කියුලේට් කරලා තියෙනවා. ඔව්. දැකලා. ඒක අවුලක් නැහැ මොකද මේ එක සෙල් එකක ඒගොල්ලෝ වැලියු එක දීලා තියෙනවා. අනිත් එක මේ නෑ මෙහෙම ගන්න එකේ සීන් එක තමයි දැන් මෙතන මේ මේ දෙක කැන්සල් කරනවා. මේ දෙක කපන්න බලන්න. දැන් අපි කරේ වෙන වෙනම හොයලානේ. මෙතන මේ දෙක කෙලින්ම කැපුවා. ඒක අදාළ නැහැ දැන් මේ අර විදියට ලන්න ලකුණු දෙන්න වෙයි මේ ඒක අවුලක් නෑ. ඔව් දැන් සෙල් 1 වෙනම හොයලා සෙල් 2 වෙනම හොයලා මම රෙකමෙන්ඩ් කරන්නේ ඇත්තට මේක මොකද එතකොට වැරදීමක් වෙන්න දෙන chance එක අඩුයි කියලා. එතකොට අපේ ෆයිනල් උත්තරය මේකලු තරම් තියෙනවා. ඉතින් අහනවා මේක ධාරාවක් යද්දි
මේක වැදගත් පොයින්ට් එක. විභවමානයේ තියෙද්දි ධාරාවක් ගලන්නේ නැහැ හොඳේ. ඒක මතක තියාගන්න ඕනේ. විභවමානයේ ප්‍රතිරෝධය අනන්තයි. තියරටිකලි පරිපූර්ණ වෝල්ට් මීටර. පරිපූර්ණ විභවමානය අනන්තයි. ප්‍රායෝගික විභවමානය වුණත් ලොකු ගණක් එන්නේ ධාරාවක් ගලන්නේ නැති දාලා. එතකොට විභවමානයේ මේ ඒක ප්‍රායෝගික විභවමානයේ සම්තුලන නම් යන්නේ නැහැ දාරා. මේක සම්තුලන බව නැහැ නේ බං. හරි ඔතන විභවමානය කියන්නේ ඒකනේ. ඔව්. So yeah කියන්නේ එතන අපි විභවමානයට තිබ්බ කියලා ඔතන ධාරාවක් යන්නේ. ප්‍රායෝගික නම් ධාරාවක් යනවා. නෑ සම්තුලනය වුණාම කොහෙද ධාරාව? සම්තුලනය වෙනවා කියන්නේ ඒ කියන්නේ විභවමානය අර මේක කම්බිය තියරි දිගේ සර්කිට් කියන්නේ මම. මෙතනද? ඔව්. නෑ මෙතන ඔය P ගේ කනෙක්ට් වෙන්නේ අතන يعني විභවමාන පරිපථයේ මතකනේ. ඒ කිව්වේ නෑ අපිට ප්‍රැක්ටිකලි තියෙන විභවමාන පරිපථේ එක මේක කම්බියට ඔව් හරියි. රයිට් අන්න ඒකේ ඒකට සෙට් වෙන්නේ ඔය එහෙමනේ සෙට් වෙන්නේ like can I do oh, sorry මේකට මෙහෙමනේ සෙට් වෙන්නේ ඕකනේ විභවමාන කියන්නේ එතකොට ඕකේ අර සම්තුලන දිගට ආවම මේකේ විභව අන්තරය උතන කම්බි විභව අන්තරය සමාන හින්දා ධාරාවක් යන්නේ yes විභවමානය කියන්නේ වෝල්ට් මීටර් නෙමෙයිනේ. නෑ විභවමානය කියන්නේ පරිපූර්ණ වෝල්ට්. I forgot මේ potentiometer එකක් මෙතන විභවමානය නේ. හරි. I apologize for that. I misunderstood the විභවමානය පාවිච්චි කරන විභවමානය අර මේක accuracy එක වැඩි හින්දා potential voltage කරනවා. but ප්‍රායෝගිකව මේක විභවමානය ප්‍රැක්ටිකල් එකක් කරගන්න මේක කරලා විභවමානයක් ගන්න ගියා මේ පණයයි. නෑ ඉතින් ඔක තියරිටිකල් නේ. ඒකයි ඔතන අර ස්පෙෂලි කියලා තියෙන්නේ විභවමානය අයින් කරලා සම්පූර්ණ කම්බියක් ගන්නවා. විභවමානය අයින් කරන එක කියන්න හේතුව තමයි මම අර කිව්වේ මේ මොකද විභවමානයක් තියෙද්දි අර එතන ධාරාවක් යන්න තියෙන්නේ. Ln හා L සහ N සන්නායකයන් මගින් සංබන්ධ කර විට ABCD වල ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා ඒ ටික ලියමු අපිට. A වල වෙන්නේ A වල මොකද්ද වෙන්නේ මේක ඇනෝඩ් එකක්. ඇනෝඩ් එකක් කියන්නේ මේක තමයි හරි සෙල් එක. හොඳයි මේක මෙයා අනිත් පැත්තට යන්නේ. ඒක හොඳද? එයා දැන් විද්‍යුත් විච්ඡේදන කොටස. එතකොට දැන් මෙයාගේ ඇනෝඩ් යන්නේ දැන්නේ. ඇනෝඩ් එක කියන්නේ මෙයා මේ මෙතන ඔක්සිකරණයක් කරනවා. එතකොට L මේ L2+ වලට. L2+ plus 2V. B වල වෙන්නේ දැන් මෙතන ඔක්සිහරණයක් වෙනවා. කැතෝඩ් එකකින්. M2+ M මේ ඔයාලා මේවත් එක්ක ලියන්න. මේ මට සමහර දන්නවල මේ ස්ටේට් සමතක වෙලාදී ඒකෙන් අදහස් වෙන ස්ටේට් ලියන්න ඕනේ නැහැ කියලා මේ අනිවාර්යෙන් ස්ටේට්ස් දාන්නේ නැහැ. මේ මත මේක ලියන්න පොඩි ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා ඒකයි. මේ මීටින් එක ඉවරයි. හරි මෙතන ඉවර කරනවා. නෑ. ඔව් ඒක තමයි. මම යන්නත් ඕනද? M මේ පැත්තෙන් බල අනිත් පැත්තට වෙන්න හරි. දැන් දෙකම M කියලා මේ M කරන්න එපා. C වල M වෙන්නේ අනිත් පැත්තට. ඒක දැන් මේ ඇනෝඩයක්. ඔව්. නෑ ඒක කැතෝඩයක් තමයි. ඒක sorry. ඒක කැතෝඩයක් තමයි but wait නෑනේ ඒක ඇනෝඩයක් වෙනවා දැන්. wait පොඩකින් මෙතන වෙන්නේ M ඔතන M ඒ කියන්නේ පොසිටිව් එකටනේ සෙට් වෙලා තියෙන්නේ. ඒතොර එතන MM2+ වෙනවා. ඔව්. ඒ කියන්නේ ඔක්සිඩේෂන් එක වෙන ඇනෝඩයක්. ඔක්සිඩේෂන්. එතන ඇනෝඩ්. N2+ N වෙනවා. හරිනේ ඉතින් දැන් මෙතන this is a negative terminal. ඒතර මේක නෙගටිව් වෙන්නේ. ඒතර
මේ Nah. What? Bro, that's positive. කැතෝඩය Caution. පොසිටිව් නේ. ඔව්. හරි පොසිටිව් එකට පොසිටිව් වෙන්න ඕන. Yeah. පොසිටිව් දැන් එකට එතන විද්‍යුත් විච්ඡේදනයක් වෙනකොට පොසිටිව් එක ඇනෝඩ් එක. ඔව්. එතකොට මෙයා දැන් ඇනෝඩ් එක. ඇනෝඩ්. What the hell? කැතෝ. හරි නේද? හරි. Yes. no confusion නේ. කරදන්න. නෑ ඔය උතන අපි කැතෝඩ් ඇනෝඩ් ලිව්වේ මුලින් කෝෂි ගන්නකොට. Yeah. ඒක N2 plus N. අපි ටික තමයි reactions ටික. එතකොට ඒකත් හරි. We did the hardest electrochemistry question in research. ඔව් කියන්නේ කොහොමද කියන්නේ හිතන පැත්තෙන් ගත්තොත් it's the most advanced one I think. අර පොඩ්ඩක් equation එක balance කරන්න අමාරු එකක් තියෙනවා 22 අර propane එක. ඒක මේ ටිකක් අර ලොකු මේ මම calculation එකක් තිබ්බනේ එතන. නෑ ඒ calculation එක තිබ්බා එතන coefficient එකත් ලොකුට ආවා. නිකන් විසි වගේ ඇවිල්ලා නේ. ඔය ඕකත් තිබුණා අමිල fucking අර අමිලගේ ආසායන කියලා කියලා ගත්තා. දැන් ඔය වගේ එකක් කියලා ඉතින් ඒක දැක්කම මට ඉතින් ආයේ මතක් වෙනවා හොඳට. ඒ කොලයික් වෛර කරමින් ඉගෙන නෑ ආසාවෙන් ඉගෙන ගන්න පේපර් එක ලියන්න කියලා නෑ ආසාවෙන්. දැන් ආසාව ඉගෙන ගන්න ආසාවෙන් පේපර් ලියන්න එපා. So that then අපිට ඉවර කරන්න වෙලාවක් තියලා තියෙනවා. Electro විදුලි කැම. If you stayed this far, thank you. Recording එක බලන කට්ටිය. අර YouTube channel එක ගැන ඉගෙන අන්තිම වෙනකන් හිටියොත් thank you. සාමාන්‍ය අපි මේ වෙනකොට මොකක් හරි මේ promo code එකක් ඔය දෙන්න ඕන අන්තිම වෙනකන් හිටපුවට. like කරන්න, share කරන්න, subscribe කරන්න ඊළඟ වීඩියෝ එකත් එක්ක අපිත් එක්ක එකතු වෙන්න. අපේ මේ YouTube family එකට join වෙන්න. ඊළඟ සැරේ තරුත් දෙන්න පුළුවන්. now on a more serious note මේ ඔයාලා මේ දක්කල් බැලුවා නම් මේ අපිට පොඩි කමෙන්ට් එකක් දෙන්න වැඩේ කොහොමද Oh yeah. quality එක Like we can improve ourselves from the comments. මොකද මේ අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේකට දිගටම කොහොමද කියන්නේ මේක මොනටයිස් කරලා දිගටම මේ වගේ දේවල් කරා. Yeah. So අපිට කමෙන්ට් එකක් දෙන්න සම්බන්ධ. ඒ කියන්නේ that's all we ask of you again. Just give us a review. So yeah, that. Okay then. Yeah. We'll end this. Okay. It's been a good time.